හායි යාළුවනේ හැමෝටම සුබ දවසක්. ඉතින් ලංකාවේ ඉඳන් ජපන් පන්සලක් වඳින්න යන්නේ. එහෙනම් අද වීඩියෝ එකකින් අරගෙන එන්නේ මානෙල්වත්ත ජපන් පන්සල ගැන. ඉතින් අපි ජපන් පන්සල වැඳ පුදා ගන්න යමු. මානෙල්වත්ත පන්සලට යන්න පාරවල් කීපයක්ම තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණියත් බියගමත් අතර බොල්ලෑගල තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. කොළඹ නුවර පාරේ ඇවිල්ලා කැලණිය පට්ටිය හන්දියෙන් හරි කිරිබත්ගොඩ හන්දියෙන් හරි හැරිලා බියගම් පැත්තට එන්න ඕන. කිරිබත්ගොඩ ඉඳලා බියගම් පාරේ කිලෝමීටර් 5ක් විතර එනකොට බොල්ලෑගල හන්දිය හම්බ වෙනවා. බොල්ලෑගල හන්දියෙන් වමට හැරිලා මානෙල්වත්ත පාරේ මීටර් කීපයක් ඉස්සරහට ආවම විහාරස්ථානයට එන්න පුළුවන්. ඒ වගේම ඔයාලා එන්නේ කඩුවෙල පැත්තේ ඉඳලා නම් කඩුවෙල පාලම හරහා බියගම් පැත්තට ඇවිල්ලා බියගම කිරිබත්ගොඩ පාරේ කිරිබත්ගොඩ දිහාට ගමන් කරද්දි බොල්ලෑගල හන්දිය හම්බ වෙනවා. එතනින් දකුණට හැරිලා විහාරස්ථානයට එන්න පුළුවන්. ඔයාලා එන්නේ බස් එකේ නම් 224 පෑලියගොඩ මල්වාන කඩුවෙල බස් මාර්ගයෙන් බොල්ලෑගල හන්දියට ඇවිල්ලා පයින් එන්නත් පුළුවන්. නැත්තම් ට්‍රිවිල් එකකින් එන්නත් පුළුවන්. ඔයාලට විහාරස්ථානයේ අසල තියෙන මල් විකුණන කඩවලින් මල් ගන්නත් පුළුවන්. මෙතනදී මල් වට්ටිය රුපියල් 100 ඉඳන් තියෙනවා. ඒ වගේම හඳුන් කූරු පහන් තිර වගේ දේවලුත් මිලදී ගන්න පුළුවන්. විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම අසල තියෙන රථගාලේ ඔයාලගේ වාහන නවත්තලා යන්නත් පුළුවන්. මානෙල්වත්ත පන්සල පිහිටි ඉඩම සංඝසතු කොට පූජා කර ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතා හා එලීනා ජයවර්ධන මහත්මිය විසින්. මානෙල්වත්ත විහාරස්ථානය හරිම නිස්කලංක වටපිටාවකින් යුක්ත වෙනවා. අති විශාල භූමි භාගයක විහිදිලා තියෙන මෙම විහාරස්ථානය ප්‍රධාන කෝවිල, ධර්මශාලා, චෛත්‍ය සහ භික්ෂූන් වහන්සේලාට පදිංචි වීමට ස්ථාන ඇතුළත් ගොඩනැගිලි රාශියකින්ද යුක්ත වෙනවා. මෙම විහාරස්ථානය විවාහ මංගල ඡායාරූප ගැනීම සඳහා භාවිතා කරනවා. ඔයාලටත් ඒ වගේ අවස්ථාවකට වෙන් කර ගැනීමට අවශ්‍ය නම් මානෙල්වත්ත විහාරස්ථානයේ දුරකථන අංකය ඇමතීමෙන් දිනයක් වෙන් කර ගැනීමට පුළුවන්.
මෙම විහාරය ලංකාවේ බෞද්ධ විහාර අතර නවීන වාස්තු විද්‍යාත්මක සැලසුම් සඳහා ප්‍රසිද්ධයක් උසුලනවා. බොහෝ අයගේ ආකර්ෂණය මේ විහාරයට ලැබිලා තියෙන්නේ මේ විහාරස්ථානයේ චීන, ජපන් විහාරස්ථාන ආකාරයට සකසා තිබීම නිසා කියලා හිතන්න පුළුවන්. මානෙල්වත්ත විහාරස්ථානයේ පුරාම විදේශීය සම්භවයෙන් යුත් බුද්ධ ප්‍රතිමා දකින්න ලැබෙනවා. ඒවා චීනය, තායිවානය වැනි රටවල් වලින් පූජා කරන ලද ඒවා බව සැලකෙනවා. පන්සලේ සීමා මාලිකය ජලය මැද පිහිටනසේ අලංකාරවත්ව නිර්මාණය කරලා තියෙනවා. මේ හුදකලාව නිමවා තිබෙන අතර ජල තටාකයේ මැද නිර්මාණය කිරීමෙන් භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මවල පාරිශුද්ධත්වය සංකේතවත් කරනවා. විහාරස්ථානයේ ඉදිකරලා තියෙන විශාල බුදු පිළිමය ධ්‍යානාසන ආකාරයෙන් ඉදිකරලා තියෙනවා.
පඩිපෙළ නැගලා උඩට ආපුවාම වටපිටාව මෙන්න මේ විදිහට තමයි ලස්සනට පේන්නේ. ඉතින් මේ ලස්සන පින්වන්ත භූමිය බැඳ පුදා ගන්න එන්න කියලා ඔයාලටත් ආරාධනා කරමින් අදට අපි ගිහිල්ලා එන්නම්. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත්, වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.